ඉෂිනි හෙට්ටිආරච්චි ප්‍රභූවින්ස් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම රසම රස බටර් චිකන් රෙසිපි එක තමයි හදන්න යන්නේ. මුලින්ම චිකන් ටික හොඳට සෝදලා අරගෙන මේ විදිහට කොටස් වලට කපලා බෝල් එකට දාගෙන ඉඟුරු සිදුරුණු පේස්ට් එක එකතු කරගන්න ඕන. ඊට පස්සේ කර්ඩ් එකතු කරගන්න ඕන. මම මෙතන චිකන් ග්‍රෑම් 750ක් යොදාගෙන තියෙනවා. ඊට පස්සේ මම කර්ඩ් මේස හැන්දේ 3ක් එකතු කරගත්තා. දැන් මම මේස ලුණු යොදා ගන්නවා. ඊට පස්සේ මම මිරිස් කුඩු එකතු කරගන්නවා. මිරිස් කුඩු මේස හැන්දයි. තුන පහ කුඩු මේස හැන්දයි. දැන් මම දෙහි එකතු කරගන්නවා. ඊට පස්සේ මම ගරම් මසාලා මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ ඔක්කොම එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි පැය භාගයක් චිකන් එක මැරිනේට් වෙන්න තියාගන්න ඕන. දැන් මම පේස්ට් එක හදාගන්න යන්නේ. මුලින් බටර් මේස හැන්ද දෙකක් මම පෑන් එකට දාගන්නවා. ඊට පස්සේ පොඩියට කපාගත්ත ලොකු ලුණු ටික මම එකතු කරගන්නවා. දැන් මම එකතු කරගන්නේ පොඩියට කපාගත්ත තක්කාලි ටික. මුලින් ලොකු ලුණු ටික රත්තරන් පාට වෙනකන් ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මම තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලිත් වල චූටි කොටු වලට කපා ගන්නවා. ඊට පස්සේ මම මිරිස් එකතු කරගන්නවා. දැන් මම ඉඟුරු සිදුරුණු පේස්ට් එකකින් මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ ඔක්කොම එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්න ඕන. මේ එකතු කරන්නේ 3-5 කුඩු. දැන් මම ආයේ ගරම් මසාලා එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු එකතු කරගන්නවා. ඔයාලා සැර වැඩියෙන් කන්න අසනන ටිකක් වැඩිපුර එකතු කරගන්න. මම මේසලු දෙකක් එකතු කරගත්තා. ඊට පස්සේ රස අනුව මේසලුණු එකතු කරගන්න ඕන. ඒ සියල්ලම එකතු කරගෙන හොඳට ආයි ටෙම්පරාදු කරගන්න ඕන. දැන් මම එකතු කරගන්නේ කජු. කජු ටික එකතු කරගන්න ඕන. එතකොට තමයි අපේ බටර් චිකන් එකට හොඳ කිරි රසක් එන්නේ. කජු ටිකත් එකතු කරලා ආයෙ හොඳට කලවම් කරගෙන ටෙම්පරාදු කරගන්න ඕන. දැන් අපේ චිකන් ටිකත් හරි. ඒක හින්දා මම අනිත් ලිපේ චිකන් ටික ෆ්‍රයි කරගන්න යන්නේ. මේ තියෙන්නේ මං හදාගත්ත පේස්ට් එක. දැන් අපි ඒ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. චිකන් ටික මෙන්න මේ වගේ පාටක් එනකන් හොඳට අපි බෙද ගන්න ඕන. ගොඩාක් බෙද ගන්න එපා. මේ ගානට බෙදගත්තාම ඇති. ඔන්න අපේ චිකන් ටික දැන් බෙදගෙන ඉවරයි. දැන් අපි බටර් චිකන් එක හදාගමු.
ආයෙ මම අර පේස්ට් එක හදාගත්ත භාජනයේටම බටර් මේසෙන් දෙකක් දාලා දැන් අපේ රෙසිපි එක හදාගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක. ඇත්තටම හොඳ සුවඳට තියෙනවා. ඊට පස්සේ මම බ්ලෙන්ඩ් ජාර් එකට තව වතුර චුට්ටක් එකතු කරලා ආයේ බ්ලෙන්ඩර් එකේ ඇතුලේ තිබ්බ පේස්ට් එකත් දාගත්තා. ඊට පස්සේ මම එකතු කරන්නේ මිරිස් කුඩු. මොකද මට පාට මදි වගේ හිතෙන හින්දා මම ආයේ මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. දැන් මම බැඳගත්ත චිකන් ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපි රසම රස බටර් චිකන් රෙසිපි එක හදාගන්නේ. ඔයාලත් හදලා බලලා රස කියන්නකෝ. එහෙනම් ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.